සාහිත්‍යයට කලාවට ලැබී ඔබට අද සුවිශේෂී දවසක්. අපි මේ වැඩසටහන තුලින් විවිධ සාහිත්‍ය ශාස්ත්‍රයන්ට රටේ සමාජ දේශපාලන ආර්ථික ප්‍රගමනයට දායක වෙච්ච ප්‍රවීණයන් සමග විවිධ විදිහේ කතාබස් වල නිරත වෙනවා. ඉතින් අද වැඩසටහන වඩා සුවිශේෂී වෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඒ අපේ අද ආරාධිත සම්ප්‍රදායකයන් නිසා. ඉතින් ඊටම ගෞරවයෙන් ආදරයෙන් වැඩසටහනට පිළිගන්නවා ප්‍රවීණ ලේඛක නීතිඥ එස්.ජී. පුංචිය වසුරින්. අයිබෝන්. ඉතින් අපිට කතාව ආරම්භ කරන්න විවිධ තේමා වලින් නැත්නම් විවිධ ස්ථාන වලින් අපිට මේ කතාව ආරම්භ කරන්න පුළුවන්. විවිධ දිශානතියන්ගේ කතාව ආරම්භ කරන්න පුළුවන්. හැබැයි මම කැමති පොඩ්ඩක් ඔබතුමාගේ ළමා කාලේ ඉපදෙන්නේ කොයි කාලේද කොයි ප්‍රදේශයකද පාසල් කාලේ වගේ දේවල් ටිකක් කතා කරමු පොඩ්ඩක්. මම ඉපදුනේ 1933. දැන්ට මේ අවුරුදු 92යි ඉවර වෙගෙන යන්නේ. මාතර තොටමුණ කියන ගමේ උපන්නේ. තොටමුණ කියන්නේ නිල්වලා ගඟ මූදට වැටෙන තැන. එතකොට ගඟයි මූදයි දෙකම හොඳට හුරුයි. වතුරත් හොඳටම හුරුයි පීනලා ඒගොල්ලෝ මේකට. එහෙම ක්‍රීඩා ජීවිතයක් තිබුණේ පොඩි කාලේ ඉඳලා. කුඩා කාලේ ඉඳලා පාසල් ගියේ මාතර නූපේ සීසී පාසල කියලා තිබුණා. දැන් ඒ පාසල නැහැ. මම ජ්‍යෙෂ්ඨ පන්තියට යනතුරුත් ඒ පාසලේ තමයි ඉගෙන ගත්තේ. පාසල හුඟක් කල් තිබුණා දැන් නැහැ. සිංහල භාෂාව ඉගෙන ගත්තා. එතකොට බොහොම දුෂ්කරතාවමද තමයි ඉගෙන ගත්තේ. අපේ ගම මේ සමදීවර ගම්මානය. බොහොම මිනිස්සු එක කාලෙකදී තාම දුක් විඳිනවා හරියට. වාරකම් කාලේට එහෙම හරිම කැම්බි මෙහිගයි. ඒ සියලුම දුක් කරදර වලට මම මොන දුන්නා. කුඩා කාලේ. ඉතින් ඒ පාසල් ගියා. මේ පාසල හොඳට කරගෙන ආවා. 7 වෙනි පන්තියේදී හොඳ ගුරුවරියක් ආවා. පුහුණු ගුරුවරියක්. ඊට පස්සේ ඉඳලා මම පාසලේ ඒ පන්තියේ හොඳට වැඩ කරගෙන ඉඳලා වයස 16 ඉක්මනා විතරයි මම ජ්‍යෙෂ්ඨ පාස් වුණේ. සිංහල ජ්‍යෙෂ්ඨ. ඒක සිංහල භාෂාව මගේ ගැන ඒ උද්දල්පති හිටියේ පඬිවරයෙක් කේඩි කුලතිලක කියලා. ඉතින් එයාගෙන් ඒ භාෂාව ඉගෙන ගත්තා. ওই කාලෙම මට මාතර පඹරන පන්සලේ ළමා සමාජයක් තිබුණා. ඒකේ ඇසුර ලැබීමෙන් කුමාරතුංග භාෂාව ඉගෙන ගන්නත් ඉඩකඩ ලැබුණා. මම ඒක හොඳට අධ්‍යයනය කරා ඒ කාලේ. ඉතින් ওই ජ්‍යෙෂ්ඨ පාස් වෙලා ඉන්න කාලෙදී මට හිතුණා දැන් රස්සාවක් ඕන දැන් තියෙන දුෂ්කරතා මැද. ඒ අතරේ හිතයට තිබුණා තව ඉගෙන ගන්න ඕනේ කියලා. නමුත් මගේ මේ මිත්‍රයෝ ඔක්කොම හිටියේ මේ මාතර සෙන්ට් තෝමස් රාහුල සර්වේෂස් වැනි විද්‍යාලවල ඉගෙන ගන්න ළමයි. ඒගොල්ලෝ ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙනුත් ඉගෙන ගන්න අය. ඒ නිසාමත් මට මේ ඒ ඇරෙන්න මගේ පියාත් හොඳට ඉංග්‍රීසි දන්නවා. මේ මැනිලාවේ රැකියාවක නිරත වෙලා ඉඳලා ලංකාවට ඇවිල්ලා පවුල් වෙලා එහෙම හැදිලා තියෙන්නේ. එයා ඉංග්‍රීසි දන්නවා හොඳට සිංහල පාලි සංස්කෘතයේ යම් ප්‍රමාණයක් ඒවයි දන්නවා. ඒක නිසා මට කුඩා කාලේ ඉඳලා භාෂා හැකියාව තිබුණා. පුරුව. ඒකට ඉංග්‍රීසියට මට ඒ ලැබිකමක් තිබුණා ඒ කාලේ ඉඳලා. ඉතින් ඉගෙන ගන්න ආසාව මාතර එහෙම ඉංග්‍රීසි ඉගෙනීමේ පහසුකම් තිබුණේ නැහැ. නමුත් පෞද්ගලික විද්‍යාල තිබුණා. පෞද්ගලික විද්‍යාල තිබුණට යන්න වත්කම් නැහැ. නමුත් පසු කාලයක මම කල්පනා කරා ඉතින් ජ්‍යෙෂ්ඨ පාසල නිකන් ඉන්න බෑ. මාතර මන්තින්ද පිරිවෙන තිබුණා ඒ කාලේ. පිරිවෙනේ ඔය ප්‍රාචීන පඬිත විභාගයට උගන්වනවා පන්තියක් තියෙනවා. මම ඕකට බැඳුණා.
එනිසා අවුරුද්දක් විතර ඉගෙන ගන්නකොට ඒ විද්‍යාලේ පටන් ගත්ත ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ විද්‍යාලයක් නැත්තම් පන්තියක්. පන්ති කීපයක්ම තිබුණා. මං කල්පනා කරා ඒක වඩා හොඳයි කියලා. අරක අතහැරලා මං ඉංග්‍රීසි වලට ගියා. ඉංග්‍රීසි හොඳ ගුරුවරයෙකුත් හිටියා ඒ කාලේ. ඒ පන්ති වල උගන්වන්න හරි දක්ෂයි. හරි හොඳයි උගන්වනවා හරියට සිත් කාවදින විදියට. මේ ඒ කාලේ අපි ඉගෙන ගත්ත ජ්‍යෙෂ්ඨ පන්තියට Tale of Two Cities ඔය චාල්ස් ඩිකන්ස්ගේ Plate of Gold කියලා සාහිත්‍ය පොත් දෙකක්. එකත් එක්ක ඉංග්‍රීසි භාෂාව කර 55 ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ සමත් වුණා. එතකොට මට දැන් ජ්‍යෙෂ්ඨ දෙකක් තියෙනවා. මම කල්පනා මට හුඟක් දෙනෙක් අවවාද දුන්න බැංකු රස්සාවට යන්න පුළුවන් ලේසියට. ජ්‍යෙෂ්ඨ දෙකත් එක්ක. මට ඒකට ලැබිකමක් තිබුණේ නැහැ. මගේ මෝඩකම වෙන්න ඇති. මං ඒ කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ ගුරුවරයෙක් වෙන්න. ඉතින් එහෙම හිටියා. දැන් ගුරුවරයෙක් වෙන්න මේ ගුරු විද්‍යාලයට ඇතුල් වෙන්න විභාගය අරගෙන ගුරු විද්‍යාලයට ගියාම ඒ විද්‍යාලයට මාසිකව ගෙවන්න ඕන. එතකොට මට ඒකට යන්න බෑ. යන්න එහෙම පුළුවන් කමක් නැති නිසා මම හැබැයි ඒ කාලේ ගැසට් කරා අන්තිම වතාවට ගුරු අවසාන විභාගය කියලා එකක්. ගුරු අවසාන. ඒක අර පුහුණු එකේ පොඩි මේ කෙටි කාලීන මේ පාඩම් මාලාවක් අපාටම තමයි. මම ඒකට ඉල්ලුම් කරලා ඒ විභාගේ සමත් වුණා. ඒ විභාගේ සමත් වෙනකොට මට ඉංග්‍රීසිත් තිබුණා. ඉංග්‍රීසි විෂයත් ඒකේ සමත් වෙලා විද්‍යාව මම තනියම ඉගෙනගෙන ඒකේ සමත් වුණා. එතකොට ඔය ඒ ගුරුපත් වීම ලැබුණ 57 ඔබතුමාට සාමාන්‍ය ගුරුවරයෙක් විදිහට අවස්ථා කීයක කාලයක් සේවය කරනවද? වසර 30කට වැඩි. 30ට වැඩි කාලයක්. 30ක් විතර. 30ට වැඩි කාලයක්. ඔව්. එතකොට දැන් ඔය කියන කතාව ඇතුලේ මට එකක් මතක් වුණා. ඒ තමයි දැන් ඔබතුමා දැන් 1948 අපේ නිදහස හම්බෙන්නේ. එතකොට ඊට පෙරවත් වගේ ඔබතුමාට යම්සි අත්දැකීමක් තියෙනවා. ඒක නිදහස ලැබීම කියන එක කොහොමද මතකයක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? තියෙනවා. මොකද නිදහස ලැබුණා කියන ඒ වචන ටිකම අපට හරි ආස්වාදයක් ඒ කාලේ. ඉස්කෝලේ ඉඳගෙන ඒකට උත්සවයකට ඉස්කෝලේ පැවැත්තුවා. අපි ඒකේදී කතා කවි ආරෝමේව කියලා අපිට නිදහස හම්බුණා ආරෝමේ. ඊට කලින් අපි ඉස්කෝලේ පවත්වල පුරුදු වාර්ෂිකවම බ්‍රිතාන්‍යයේ රජුට දීර්ඝායු වේවා කියලා වාර්ෂික උත්සවයක් පවත්වනවා. ඉතින් ඒකෙදි මේ එහෙම පවත්වනවා. ඊළඟට මේ 45 මේ යුද්ධය ආවම අපේ ඉස්කෝලවල දෙපැත්තේ ඉඳගෙන මේ වාද වෙනවා, කවි කියනවා. ටිකක් ඈතින් ඉඳගෙන මේ හරි ඉඳගෙන අරෙන් තව එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් කියනවා මම තමයි හිට්ලර්. හිට්ලර් කියන විදිහට කවි කියනවා. මම මෙහෙම කරනවා මේක ලෝකෙම අල්ලනවා උඹලා ඔක්කොම පරාජය කරනවා. එතකොට අර පැත්තේ ඉඳගෙන මේ මම තමයි චර්චිල්. එයා කියනවා උඹට එහෙම එන්නේ දෙන්නේ නැහැ කියලා. එතකොට තව එක්කෙනෙක් කියනවා මුසෝලිනි. මම තමයි මුසෝලිනි. මම මේ හිට්ලර්ට උදව් දෙනවා. අරවා මේවා කියලා එහෙම නිකන් සංවාද වැඩපිළිවෙලක් යනවා. මම හයියෙන් කියන්න ඕන. මොකද අර ඉස්කෝලේ ළමයි ඔක්කොම දැන් අහගෙන ඉන්නවා. ඒගොල්ලන්ට ඇහෙන්න ඔක්කොම කියන්න ඕන. ඉතින් ওই වගේ ඒවා කිව්වේ අපිට තේරුමක් නැහැ. ඉතින් අපි ඒ ගුරුවරු කියන ඒවා අරවා මේවා කිව්වට පස්සේ කාලෙක තමයි අපිට දැනුනේ. කොහොම වුණත් 45න් පස්සේ 48 නිදහස ලැබෙනවා කියවම අපිට හරි ආස්වාදයක් තිබුණේ මේ. ඒකට මේ අපි සදාකල්ලිම අර ගුරු මේ බ්‍රිතාන්‍යයේ රජුරවන්ට ජය වේවා කියන එක දීර්ඝායු වේවා කියන වාක්‍යය කියමින් අපේ පොත් පාඩම් පොත්වල හැම එකෙම 6 වෙනි ජෝර්ජ් රජතුමා කියලා පාඩමක් තියෙනවා.
ජෝර්ජ් අපේ මහරජා නිරතුරුව පින්නබදිනා වගේ කවි තිබේ කාලෙද? අන්න ඒක. හැම එකේම එහෙම තියෙන හැම පාඩම් පන්ති වල. එහෙම පාඩමක් තියෙනවා ඉගෙන ගත්ත පස්සේ කාලෙක යනකොට අපිට ඔය නිදහස කියන එක 48 ඒක ලොකු ආස්වාදයක් වගේ වෙනවා මේ 48 වෙනකොට මම 8 වෙනි වසර පාස් වෙලා ඉන්නේ. එතකොට මේ නිදහස දෙක පස්සේකදී ඉතින් 48 ඉවර වෙලා 50 මම ජ්‍යෙෂ්ඨ පාස් වෙන්නේ. 50 48 දොර දැන් අර අපි ඔබතුමාගේ ජීවන අත්දැකීම් සම්බන්ධයේ දේවල් ඊට පස්සේ ඒකන කලාව සම්බන්ධව ගොඩක් සීමාවන් තුළ කතා කරන්න පුළුවන්. මම දැන් පොඩ්ඩක් කතා කරන්න කැමතියි ඔබතුමාගේ මුල්ම කෘතිය මතකද? මුල්ම කෘතිය මුද්‍රිතව මේ මුල් කෘතියක් හැටියට ආවේ හේතුවට හේතුව කියලා කතා. ඒකේ තියෙන්නේ මේ කතා නිකන් කතා මේ කතා එකතුවක්. ඒ කතා 30 ගණක් වගේ 35 36 එකතු කරලා හේතුවට හේතුව කියලා පොඩි පොතක් ලියුවා. ඒක තමයි ඒක මුද්‍රණය කරේ 1973. නමුත් ඒ කතා මුලින්ම මම ඇත්ත පත්තරේට ලියුවා. ඒව එකතු කරලා තමයි පොත කැවුවේ. ඔව් දැන් මම කතා කරා අපි වැඩසටහන කලින් කතා කරේ ඔබතුමා කිව්වා මේ ඇත්ත පත්‍රයේ තුලින් තමයි ලේඛනයට ප්‍රවේශ වුනේ කියන කාරණේ. ප්‍රවේශ වුනේ කියන කාරණේ. එතකොට මේ කොහොමද ඇත්ත පත්‍රයේත් එක්ක සම්බන්ධය හැදෙන්නේ? ඒ පසුබිම පොඩ්ඩක් මතක් කරන්න. එතකොට දැන් ඔය ඇත්ත පත්‍රයේ එක සම්බන්ධ වෙන්න හේතු වුණේ මුලින්ම අපේ ගමේ කියන්නේ මාතර ගමේ ඔය කොමියුනිස්ට් ව්‍යාපාරය ඊටම දියුණු මට්ටමක තිබුණා. මාතරදී අපට මේ අපේ ජීවිතය හැඩගස්සපු ව්‍යාපාර දෙකක් තිබුණා. එකක් කොමියුනිස්ට් ව්‍යාපාරය. කොමියුනිස්ට් පක්ෂය විසින් කරන රැස්වීම් ඒකේ ඔය උයන්වත් පිට්ටනිය කරන හැම රැස්වීමකටම අපි යනවා. වාමාංශිකේ ඔක්කොම එතෙන්ට එනවා එන්නම් කොල්ලෙන් පීටගෙන මන් ඒ ඇරෙන්න කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර වික්‍රමසිංහ එකල හිටි දක්ෂම කතිකයා ප්‍රේමලාල් කුමාරසිරි. එයාගේ ආත්මන මන්ත්‍රී. එයාගේ කතා අහන්න හරිය කැමති මිනිස්සු ඔක්කොම කැමති අපි ගිහින් ඉතින් ඒ ඔක්කොම අහගෙන ඔය කාලේදී ඔය කොමියුනිස්ට් මේකත් එක්ක හිටියා. ඒ ඇරෙන්න අපේ අයියා කෙනෙක් හිටියා ලොකු අයියා කෙනෙක්. එයා කොමියුනිස්ට් පක්ෂ සමාජිකයෙක්. මෙහෙ නෙවෙයි එයා ත්‍රිකුණාමලේ ඉන්නේ. හිටියේ. මම පෙහි ඉඳලා එයා සංගරාවකුත් ගැව්වා රතුතරුව කියලා. ඒ සංගරාවත් මට එනවා. මම එතකොට 7 පන්තියේ වගේ. ඉතින් ඒක සුරෙන් තමයි කොමියුනිස්ට් ව්‍යාපාරයට වගේ ඒ පැත්තට නැඹුරුව ආවේ දේශපාලන නැඹුරුව. ඒ නැඹුරුව නිසා තමයි ඇත්ත පත්තරේ සම්බන්ධ වුණේ. එතකොට ඒක සම්බන්ධ වෙලා පළමුවෙනිම ඒක ලියන කාලේ මම අම්පාරේ ගුරුවරයෙක්. පළමුවෙනි ලිපිය ඇත්ත පත්තරේට ලියලා ඉවරලා ඒකේ පළ වුණා. ඒකට මම වාර්තාරෝමය වෙනවා ලිපිය වෙනවා. එහෙම දිගටම පත්තරේ අඳුරන්නේත් නැහැ. නමුත් ඒකේ පළ වෙනවා. ඒක පළ වීමත් සමග මට ලේඛකයෙකු වීමේ ආශාවක් ඇති වුණා. දිගටම ලිව්වා ඒක. එහෙම තමයි ඒ ඇත්ත පත්තරේට සම්බන්ධ වෙන්නේ. ඇත්ත පත්තරේ සම්බන්ධයෙන් මම කවදාවත් අතර කළේ නෑ. අවසාන දක්වාම හිටියා. ඒ වගේම තමයි දැන් මේ වෛද්‍ය එසේ වික්‍රමසිංහ කොල්බිනාල් සීල් වගේ ඒ වාමාංශික නායකයන්ගේ සම්බන්ධයක් උතුමාට තිබ්බද? ඒ කියන්නේ ඔවුන් එක්ක කතා බහ කරන්න හම්බෙලා නෑ. ඒගොල්ලෝ කතා බහ කරන්න හම්බෙලා නෑ. මේ දොස්තර වික්‍රමසිංහ ඒගොල්ලත් එක්ක කතා බහ කරලා තියෙනවා. ඒ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලොකු අයත් එක්ක ඒ රැස්වීම් වලදී එහෙම හම්බෙලා තියෙනවා. කොහොමද අත්දැකීම කියන්නේ? විශේෂයෙන් කියන්නේ ඒ කවුරු හරි නායකයෙක් ඔය පුදුලික සම්බන්ධයෙන් මේ අමතක නොවන මතකයක්. එහෙම මාතරනේ කොමියුනිස්ට් ව්‍යාපාරේ ප්‍රචලිත වෙන්නේ. එතකොට දොස්තර වික්‍රමසිංහනේ ඒකේ නායකයා. අනිත් තව නායකයෝ හිටියා දැන් මාතරේ හිටපු බීවයි තුඩාවේ ඒගොල්ලෝ දැන් ඒ තුඩාවේ මම දෙවෙනි පන්තියේ ඉන්න කාලේ ඉස්කෝලේදී එයා උගන්වලා තියෙනවා ගුරුවරයෙක් හැටියට. ඔව්. ඊට පස්සේ අය മന്ത്രി වුණා. නමුත් අපි
දොස්තර වික්‍රමසිංහ තමයි හුඟක් අගය කරන්නේ. මොකද මිනිස්සෙක් වශයෙන්ම හරිම ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඒ කියන්නේ ඒ ප්‍රියමනාප ගතිය කතා බහ කරන ඒවා ඒකේ මනුෂ්‍ය ගතිගුණ ඒ ඇරෙන්නේ එයා ගැන තියෙන කතන්දර. දැන් එයා දොස්තර කෙනෙක්, හොඳ දොස්තර කෙනෙක්. එයා බෙහෙත් එකපාරයි දෙපාරයි දෙන්නේ, වැඩි බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් වලට සමහරුන්ගේ සල්ලි ගන්නවා. දුප්පත් අය කියලා හිතන අයගෙන් අහනවා සල්ලි තියනවද නැත්නම් ගන්නෙ නැහැ. දුප්පත් අයට එහෙම නොමිලේ බෙහෙත් මේ ඒ තුنين ලබා ආభాෂයත් වෙන්නේ නැති. ඒ නිසා තමයි මේ අපිට ඒ ආభాෂය ඔබතුමාටත් මම හිතන්නේ තියෙන අනිවාර්යයෙන්ම. මොකද දැන් මමට හොඳම උදාහරණයක් මම සාක්ෂි දරනවාද මම දැන් මීට කලින් මම ඔබතුමාගේ නිවසට ඇවිල්ලා තියෙනවා වතාව. මේවර මම දැන් මෙතනට ආවට පස්සේ එනකොට මම දැක්ක ඉස්සරහා දැන්වීමක් දාලා තියෙනවා. දැන් ඔබතුමා වෘත්තීය නීතිඥවරයෙක්නේ. එතකොට ඔබතුමාගෙන් යම් කිසි දේවල් සාහිත්‍ය කරගන්න, ලිපි ලබා ගන්න එන කිසිවෙකුට කිසිම තෑගි භෝගයක් කිසිදු දෙයක් ගේන්න එපා. ඒවා බාරගන්නේ නැහැ. ඔබ වෙනුවෙන් වැඩේ කර දෙන්න සූදානම් කියන එක ඔබතුමා ඉස්සරහ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබතුමාට මේ මානවවාදී ගතිය ඒක කුඩා කාලේ ඉඳන් ඒ ආభాෂය බලපාන්න නැති සමහර විට. ඇත්ත වශයෙන්ම මේක මුල ඒ කොමියුනිස්ට් ව්‍යාපාරයේ හිටපු දිනකුගේ එහෙමනේ. ඊළඟට අපේ අයියා වුණත් එයාගේ වුණත් ගතිගුණ එයා හරි පුදුම විදියට මිනිස්සයා වෙනුවෙන් වැඩ කළා. ගම් වතුර ගැලපු වෙලාවවලදී එයයි අර ගමේ ඔරුවක් අරගෙන ගිහිල්ලා කපලා ගෙනියන්න බැරි නිසා කරත් එක පටවගෙන අරගෙන ගිහිල්ලා ආයේ එතෙන්දී ඒක ඔරුව බැඳලා මිනිස්සු එගොඩ මෙගොඩ කරා ඒ හිර වෙලා හිටපුවා. ඊළඟට ඒක ඉවර වෙලා කපලා ආපහු ගෙනල්ලා ආපහු මෙහෙදී ආයෙත් බැඳලා හරි ගැස්ස ගත්තා. ඒක හිතන්න තිබුණු උනන්දුව මට සෙත් ගත්තා ඒ කාලේ උඩා කාලේ. 47 ගම් වතුරේ වගේ තමයි ඒක කරේ. මේ එතකොට ඒ ගතිගුණ ඒගොල්ලන්ට තිබුණේ අර ව්‍යාපාරෙත් එක්ක ආපු ගතිගුණ. ඒ වගේම තමයි දැන් මේ ලංකාවේ ඉතිහාසයේදී අපිට මෑත ඉතිහාසයේදී බැලුවොත් එහෙම අර අපි කතා නොකළ යුතු කියලා සමහරවල්ට හිතනවා නෑ. සමහරවල්ට හිතනවා නෑ මේ ගැන කතා කිරීම තුලින් සංවාදය තුලින් තමයි නැවත මේ වගේ දේවල් ඇති නොවන විදිහට අපිට අනාගත නිර්මාණය කරගන්න පුළුවන් කියලා. අදහසක් තව වෙලාවකට එනවා. ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු නොවිය යුතු ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ අතර එකක් තමයි 1981 මේ මාස 31 වෙනිදා දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ටතම පුස්තකාලය. යාපනයේ පුස්තකාලය ගෙන ගන්නවා. ඒකට මේ වකවානු වෙද්දී ඔබතුමා සමාජ ක්‍රියාකාරකයෙක් විදියට ලේඛකයෙක් විදියට යම් මට්ටමකට ස්ථාපිත වෙලා තියෙනවා. එතකොට 1981 මේ මාස 31 වෙනිදා පොත් 97000ක එක යාපනයේ පුස්තකාලය ගෙන තියද්දී මේ සිද්ධිය ඔබතුමාට දැනුනේ කොහොමද සහ මේ සම්බන්ධයෙන් මොකද අත්දැකීමක් තියෙනවද? ඇත්තම ඒ වෙලාව වෙනකොට අපි මේ මානව අයිතිවාසිකම් ව්‍යාපාරවල හිටියේ. අපිට ඒ ආරංචියම හරි දැඩි කම්පැනියක් ඇති කරපු එකක්. අනිත් එක අපේ මිත්‍රයෝ හිටිය යාපනයේ අය කොළඹ දෙමළ සහෝදරවරුත් ඒගොල්ලෝ දුක් වෙන ආකාරය දැක්කම අපට හරි හිතට වේදනයි. එතෙම මේ අපේ ළඟම සමීප කෙනෙකු මිය ගියාම අපිට ඇති වෙන සංවේගදායක හැඟීම් තමයි අපිට ඒකත් එක්ක ඇති වෙන්නේ. අපිට මේ පුස්තකාලේ ගෙන ඒක භෞතික විනාශයක් නෙවෙයි, ඒක මානව විනාශයක් ඇටියට තමයි අපි දැක්කේ. ඒ වගේම ඒක කරපු ඒ අයුක්තිය ලෝකේ සිදුවෙච්ච අයුක්ති සාගත ක්‍රියාවලින් ඉතාම ප්‍රමුඛ එකක් හැටියට අපිට දැනුනේ. ඉතින් ඒක පිටු දැකිය යුතුයි, ඒක නැති කළ යුතුයි කියන අදිෂ්ඨානය එදා ඉඳලා තිබුණා. එවැනි 70 අපේ ලංකාවේ තරුණ අරගලයක් 88 89 අරගලයක්. ඒතර මේ අරගල එවකට පැවති දේශපාලන අධිකාරිය විසින් ඉතාම පහත් ආකාරයෙන් මර්ධනය කරනවා. කොහොමද මේ කාලය සම්බන්ධයෙන් මොන අත්දැකීම් තියෙනවද ඔබතුමාට? කියන්නේ දැන් ඔය කාලේ වෙනකොට අපි කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉඳලා කොමියුනිස්ට් පක්ෂය ඇතුළත් අපි අරගල කරමින් හිටියේ. අපිට දැනුනේ මේ පක්ෂය මේ මන්දගාමී. ඒක යන්නේ නැහැ වෙන්නේ. තමුණු අවදී අපි හිතන විදිය. ඒක නිසා ඒ නිතරම ඒගොල්ලත් එක්ක අරගල තිබුණා. ඔය අරගල
කියන කාලෙදී අපි අන්ඩර්ග්‍රවුන්ඩ් යටිපින් ගතව අපි වෙනත් පක්ෂයක කටයුතු කරා. විප්ලවවාදී පක්ෂයක. එතකොට ඒ විප්ලවවාදී පක්ෂයත් එක්ක අපි මේ මාක්ස්වාදය මේවා ඉගෙන ගන්න ඒකට යොමු වුණා. ඒකත් එක්ක. නමුත් මේ අවස්ථාවේදීම තමයි එක සමාන්තරව ජනතා විමුක්ති පෙරමුණ ඉතාම ශීඝ්‍ර දියුණුවක් කියන්නේ ඒ අය ගාගම ප්‍රචාරය වෙලා සමාජයේ තරුණ පරපුර සාමූලිකව මේකට ආකර්ෂණය යොමු කරනවා. වුණා. ආකර්ෂණය. සහ මේ මම ජනතා විමුක්ති පෙරමුණ පටන් ගන්න 1965 වගේ වර්ෂයක 65 පටන් ගන්නවා. ඒ කියන්නේ 71 වෙද්දී අර්ගලයක් කරන්නට සූදානම් වෙන තරම් මම හිතන්නේ පක්ෂයේ දිනුව අවුරුදු 6ක් තුල. ඒ කාලේ වෙනකොට මේ රටේ තරුණ පරපුර බෙහෙවින්ම ඒකත් එක්ක සංවිධානගත වෙලා හිටියේ. සංවිධානගත වෙමින් පැවතුණා. එතකොට ඒගොල්ලත් එක්ක අපිට නිතර සංවාද පැවතුණා. ඒක සංවාදයක් තමයි ඔය ඉන්දියානු දේශව්‍යාප්තවාදය කියන පාඩම. මට ඒ පාඩම කරලා තියෙනවා ජවිපේ හිටපු අපේ මිත්‍රයෙක් මේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු එක්කෙනෙක් ජවිපේට ගිහිල්ලා ඒ පාඩම මට කිව්වා. එතකොට ඒක මම පැය එකමාරක් විතර අහගෙන හිටියා වෙලම්පිටියේ පාලම උඩ. ඔය 1970. ඔව්. එතකොට ඒකේ කියන අදහසට මම එකඟ නැහැ. ඒකේ කියන්නේ දෙමළ විරෝධයක්. එතකොට දෙමළ මිනිහා. එතකොට මං ඉවර වෙලාම එයාට පෙන්නලා එතනම තිබුණේ මේ පාලම ළඟම තමයි තිබුණේ මේ බස් ස්ටෑන්ඩ් එක. ඒ කාලේ වෙල්ලම්පිටිය බස් ස්ටෑන්ඩ් එක. බස් ස්ටෑන්ඩ් එක අයිනේ දෙමළ මිනිස්සෙක් සපත්තු හදනවා. මං ඇඟිල්ල දික් කරලා අර මිනිහා ඔබ කියන්නේ අර මිනිහා මරා දැමීම අපි කර යුතු දේශපාලනය කියලාද කියලා. ඒ ප්‍රශ්නෙට එයා උත්තර දුන්නේ නැහැ. මේකට මම වෙන කෙනෙක් කොට කියලා උත්තර දෙන්නම් කියලා එයා ගියා මිස ඊට පස්සේ හිටියා හුඟක් මේ මෑතක් වෙන තුරු ඉඳලා එයා මැරුණා. හැබැයි එයා එදා ජවිපේ හිටියේ අන්තිමේ එයා මැරුණේ UNP එකේ ඉඳලා. රනිල් වික්‍රමසිංහගේ සමීපක කැටියට තමයි මිය ගියේ. ඉතින් එයාගේ ගමන ගැන මට පුදුම වෙන්න දෙයක්වත් නෑ ඒක. එතකොට ඔය පාඩම මුලින් දුන්න අනිත් පාඩම් ඊටම හොඳ ඒවා. මේ පාඩම් මත මේ ලංකාවේ ආර්ථිකය අර පාඩම බාහිරින් ඇතුළත් කරලාද ඒව කියලා අපි දන්නේ නැහැ. අපි පස්සේ කාලෙක තමයි වටහාගත්තේ මේ පාඩම නිකන් අලවලා කියලා. ඒකට. නමුත් අර අනිත් පාඩම් හතරේ හොඳ ලංකාවේ ආර්ථිකය ගැන ඇති කළ යුතු ආර්ථිකය ගැන ඒව ගැන හොඳ විග්‍රහයක් මේවයි තිබුණා. එතකොට අර මේ දෙමළ විරෝධී කාරණය නිසාම අපිට ඇති වුණේ මේ ඒක කෙරෙහි විරසකයක්. ඒ විරසකය දිගටම තිබුණා. අපි වෙනම විප්ලවවාදී ව්‍යාපාරයක් කරාට අපිට බැරි වුණා. අපි කැමති වුණේ නැහැ ඒ කාලේ. ඒ අරෙන්න මේ අපි දන්නා ජනතා විමුක්ති පෙරමුණේ දැන් ඒ අයියා අපේ සංවිධානයේ මල්ලි ජනතා විමුක්ති පෙරමුණ. එතකොට මල්ලි වෙන් කරන්න බෑනේ ඒගොල්ලෝ. අපිත් එක්ක මමත් එක්ක ගිහිල්ලා ඒක මල්ලි හිටපු ගෙදරක කියන්නේ නෑ නම මොකද්ද කියලා මේ කාමරයක් පිරෙන්න බයිසිකල් ටීවී ඒ කාලේ දැන් වගේ නෙවෙයි හොඳ භාණ්ඩ වලට තිබුණේ බයිසිකල් ටීවී ඔර්ලෝසු ඔන්න ඔය වගේ භාණ්ඩ හොරකම් කරා. එකතු කරලා කාමරයක් පිරෙන්න දාලා මේක මට පෙන්නුවා එයා. ඒ අයියා පෙන්නුවේ. මෙන්න මේ මල්ලිලා කරපු වැඩ කියලා. ඒකත් කලකිරීමට හේතු වුණා. මොකද අපි ඉගෙනගෙන තියෙන මේ විප්ලවවාදීන් හැටියට ජනතාවකින් නූල් පටක්වත් ගන්න එපා කියලා මාව් සේතුන් කියලා තියෙනවා. එයාගේ අර විප්ලවවාදී කරුණවල 8 වෙනි කාරණේ. ඉතින් අපිට ඒක හිතට මදි. ඒ
වැඩපිළිවෙල. එතකොට ප්‍රචණ්ඩ භාවය ඇති වුණා නම් ඒකත් අපි කැමති නෑ. මිනිස්සු මරනකොට වෙන්නේ ජනතාව අපෙන් ඈත් වෙනවා. බය වෙනවා. අයින් වෙනවා. එතකොට ඒ කරුණු නිසායි ඒකට අපිට යාමට තිබුණු ඉඩකඩ අවුරලා තිබුණේ. එතකොට අපි ඒකට යන්නේ නැහැ. අපේ මතය අපි පිළිගන්නවා ඒකේ යම් මොකද ඒ කාලේ හිටපු අයගෙන් හොඳ සංවිධායකයෙක් විජේවීර කියන්නේ. ප්‍රදක්ෂ සංවිධායකයෙක්. එයා හරි හොඳට සංවිධානය කරා තරුණ පරපුර. ඒක ඒ කාලේ ඒ කිසි කෙනෙකුට කරන්න පුළුවන් වූ වැඩක් නෙවෙයි. එයා තරම් ඉක්මනට ඒක පිළිවෙලකට කරගෙන ආපු එක්කෙනෙක් යා. එතකොට අපි ඒ ඇගීම තිබුණා අපිට. මොකද අපි ඒ ව්‍යාපාරයට ගියේ නැත්තේ අන්න අර පල්ලෙහා හිටපු ගෝධනෙක් ඒ අර වගේ දේවල් වල නිරත වෙලා හිටපු නිසා. ඉතින් ඔය තමයි ඒ මුල් 71 සිද්ධිය ඇති වෙනකොට මම වරදානේ හිටියේ. වරදානේ බෝඩිමක. බෝඩිමේ ඉස්සරහ තරුණයෙක් වෙඩි තියලා මැරුණා. අපිට එළියටවත් බයින්න බෑ. ඇඳිරි නීතිය ඒ තරුණයෙක් දැකලා ඉතින් තරුණයෝ දඩයන් කරන වැඩේ ඒ පළාත සේරම කරගෙන ගියා. අපිටත් ඇවිල්ලා අහලා අපි මොනවද කරන්නේ අරව මේ කිව්වා. ඉතින් අතහැරලා දාලා එමෙ ගියා. අත්අඩංගුවට ගත්ත අවස්ථාවක් තිබුණා. ඒවා ඉතින් පස්සේ දේවල් බලලා නිදාස් කරනවා. මේ අර විදියට මර්ධනය දැඩි ලෙස කරගෙන ගියා. තරුණයෝ උඟ දෙනෙක් මැරුවා. එතකොට ඔය දැඩි ලෙස කරපු මර්ධනයත් එක්ක ඔරොත්තු දෙන්න ඒ අයට සන්නද්ධ වෙන්න සිද්ධ වුණා කියන එක ඒ කාලේ හැටියට ඉතින් අපිට මේ කියන්න දෙයක් නැහැ ඒ ගැන. මේක කළ යුතුද නොකළ යුතුද ඒ වගේ දේවල් ඒ සාහසික මර්ධනයක් නේ කරේ. කියන්න බැරි තරම් විදියට තරුණයෝ ඝාතනය කරා. මේ ඉතින් අපේ ඇස් දෙකෙන් දැකපු සමහර ඒවා පොලිසිය වලින් අරගෙන ගිහින් ඒගොල්ලෝ ඝාතනය කරලා එහෙම කරපු අපේ හිටපු හිතවත් අය වෙඩි තියලා දාපු අවස්ථා තිබුණා. අපිට ඊටාම හිතවත් අපේ ව්‍යාපාරයේ හිටපු දෙන්නෙක් එහෙම මරලා දානවා. ඒ වගේ අපටත් ඒ අත්දැකීම් තිබුණා ටික ටික. ඔව් ප්‍රචණ්ඩත්වයේදී මුලින්ම මිය දෙන්නේ ආදරය සහ මනුෂ්‍යත්වය. ඉතින් ඔබතුමා කාලයක් තිස්සේ නීතිඥවරයෙකුන් ලේඛකයෙක් වගේ තමයි මානව අයිතිවාසිකම් ක්‍රියාකාරයෙක් විදිහට වැඩ කරනවා. එතකොට ලංකාවේ 1983 වර්ෂයේ ජූලි මාසයේ කළු ජූලිය කියලා අපි හඳුන්වනවා ඒ සිදුවීම් දාමෙන්. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අත්දැකීම මොකක්ද? ඒ කියන්නේ මේ කාලේ ඔබතුමාට සමීප වුණු කොට අත්දැකීම් එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් මේ 83 කළු ජූලිය වර්තමාන එහෙම නැත්නම් 30 යුද්ධය දක්වා විකාශනය වෙන්න බලපෑමක් වුණාද? කොහොමද ඒ බලපෑම ඔබ දකින්නේ? අතවසෙන් එහෙම වෙනවා 83 කළු ජූලිය වෙනකොට ඒකේ ඒ සිද්ධිය සිද්ධ වෙලා අර මල කඳන් ගෙනල්ලා කොළඹ කනත්තේ ඒ සිද්ධි දාමයක් ඇති වෙලා එදා ඒ කඩගිනි කියලා මිනිස්සු වැලිකඩ බන්ධනාගාරේ දෙපාරකට මැරුවනේ 50ම. එතකොට නන්දන වීරරත්න මේක නිදන්. ඔව්. මාධ්‍යවේදියා මේක නිරන්තරයෙන් කතා කරනවා. ඔව්. එතකොට ඒ ඝාතන හොඳට අත්දැකලා ඒවා කියලා අර මේ ඒගොල්ල කියපු දේවල් අපි දන්නවා. එතකොට ඒ ඇරෙන්න ඔය ඒ සංවිධානවල හිටපු සමහර සහෝදරවරු දෙමළ අයත් එක්ක අපි දන්නවා අඳුරන සම්බන්ධකම් තිබුණු අය හිටියා. ඉතින් අපිට හරි දුකයි ඒගොල්ලන්ට ඒ ඉරණම අත්වීම ගැන. මේ ඔය සිද්ධිය සිද්ධ වෙනකොට කියන්නේ අර මේ මලකඳන් 13 ගෙනල්ලා අර කනත්තේ ඒක කරලා කඩ ගිනි තියලා පස්සෙන්ද උදේ කඩ ඔක්කොම ගිනි ගන්නවා. එදා උදේ මම මේ බොරල්ලේ හන්දියේ හිටියේ. එතකොට මම ඇඹිලි පිටියේ උගන්වන්නේ ඒකට යන්න බොරල්ලට ගියා. බොරල්ලේ හන්දියේ බෑලා කොටුවට ගිහිල්ලා එහෙම යන්නේ. එතකොට බැස්ස විතරයි මේක මහා ගිනි ගන්නවා අර පැත්තෙන් මේ පැත්තෙන් ඒ ඇරෙන්න එතන රත්තරන් බඩු කඩයක් තිබුණා අර මේ වෝඩ් ප්ලේස් එකට හැරෙන තැන
ඒ කඩේ ඔක්කොම කොල්ල කාලා. ඒකේ පුටු මේස ගෙනල්ලා ඔක්කොම දාලා මහ විශාල ගිනි ගොඩක් ගාලා ඒකේ හිටපු මිනිස්සයා ඒ ගිනි ගොඩේ දැවෙනවා. මගේ ඇස් දෙකෙන් දැක්ක ඒ වෙලාවේ. ඒක හරි බීසුණුයි දකින්න. මිනිස්සෙක් ඒ විදිහට දැවෙනවා. මැරිලා දැවෙනවා. අඟුරු වෙලා කොටසක්. එතකොට ඔය සිද්ධිය දැක්කා. එතකොට 83 ඔය සිද්ධියත් එක්කනේ පක්ෂ තහනම් කරේ. පක්ෂ කීපයක් තහනම් කරේ බොරුවට මේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමේ පරමාර්ථය තමයි ඒකේ මුල්ව තිබුණේ. ඒක ඇර අනිත් ඒවා පස්සේ නිදහස් කරා. එතකොට මේ අය මර්ධනය කිරීම ආරම්භ වුණේ ඉතින්. ඒ වගේම අර උතුරේ යුද්ධය පටන් ගත්තා. ඉතින් මිනිස්සුත් මුලා වෙලා ඉන්නවා අපි උතුරේ යුද්ධය තමයි කරන්න ඕන. ඒ දෙමළ අයට විරුද්ධව අපි නැගී සිටින්න ඕන කියලා මේ සිංහල අය මර්ධනය කරන එක පේන්නේ නැහැ. ඒක ගියා. ඇත්තෙන්ම ඒ වෙලාවේ හැටියට ජනතා විමුක්ති පෙරමුණට වෙන ගන්න පියවරක් තිබුණේ නැහැ. අපි දේශපාලන වශයෙන් බැලුවත් ඒ අයට මේ ඒගොල්ල යටිබිම් ගතව හිටියේ. කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් වැඩ කරමින් හිටියේ. ඒකට නොයෙක් තැන්වල උද්ඝෝෂණ ආරම්භය කරනකොට අපි දන්නවා මේ ආවල් අය මේගොල්ල JVP එකේ කරන්නේ අපි කවදාවත් මේ අපට අර මතවාදී ගැටුම තිබුණාට අපි ඒ අයට විරුද්ධව කටයුතු කරේ නැහැ. නමුත් අපේ පක්ෂ ඒකට විරුද්ධව කටයුතු කරා. අපිට ඒ විරසකයක් තිබුණා ඇතුළේ. අපේ පක්ෂ කටයුතු කරේ මේක සහ මුලින්ම ඒක අධ්‍යයනය කරන්නේත් නැතුවම මේක CIA කුමන්ත්‍රණයක් ඒගොල්ලත් එක්ක එකතු වෙලා තමයි මේ විප්ලවය කරන්න කියන අදහස තමයි ප්‍රචාරය කරේ. අපි ඒ කාලේ ඒකත් එක්ක වෙන් වෙන්නත් හේතුනේ ඒක. ඉතින් ඒ අරගලයේදී ඔය වැරදි ඔය දෙතුන් පැත්තෙන්ම සිද්ධ වුණා. ඉතින් ඒ සිද්ධ වෙමින් තමයි අපට මේ ගමන එන්න හේතු වුණේ. කොහොම වුණත් පාලක පක්ෂය අනෙක් පක්ෂවලට දරුණු ලෙස තමයි මේ මර්ධනය දියත් කරේ ඒ කාලේ. දැන් මම කැමති දැන් අපි විවිධ දේවල් කතා කරමින් මෙතන ආවා. දැන් මම කියන්නේ පොඩ්ඩක් වෙනස් මානසිකට යොමු වෙන කතාවක් තුනේ. මේ තමයි මේට කලින් වතාවක විඩවුත්තකට ආසන්න කාලයක් මම හිතන්නේ අපි මමත් කීතු වැඩසටහනක නිර්මාණ කළා. කමත් මේ විදිහට අපි කිව්ව දෙනෙක් ඔබතුමා හමු වෙන්න ඔබතුමාගේ නිවසට ආව වෙලාවක මට මතකයි ඔබතුමා කතා කරා කෘත්‍රිම බුද්ධිය ගැන. AI තාක්ෂණය ගැන. ඒ වෙලාවේ ඇත්තෙන්ම මට පුදුම විදිහේ ඔබතුමා ගැන පැහැදිලි ගෞරවයක් සහ මේ විශාල අල්මක් ඇති වුණා ඔබතුමාගේ ඔය කියන්නේ. ඔබතුමා වයස ඒ වෙලාවෙත් කියලා අවුරුදු 91ක් කියලා. හැබැයි වයස අවුරුදු 91ක් වෙලත් AI තාක්ෂණයත් එක්ක මුහු වෙන තරම් ඔබතුමාගේ අවස් කාලයම නිරන්තරයෙන් අප්ඩේට් වෙන පුද්ගලයෙක්. ඒ කියන්නේ මට හිතන වෙලාවකට ඔබතුමා මේ ගතින් වයස අවුරුදු 91ක් වුණාට හිතින් තාම තරුණයි කියලා. කොහොම වුණත් ඒකෙන් මම කියන්න උත්සාහ කරේ මේ මිනිස්සේ ජීවිත කාලය පුරාම ඉගෙන ගැනීම නැත්නම් කියවීමේ තියෙන වැදගත්කම වගේ එකක් තමයි මට එතනින් අදහස් දුන්නේ. කොහොම වුණත් ඔබතුමා දකින විදිහට මිනිස්සෙක් කියවන්න ඕනේ ඇයි සහ කියවීම මිනිස්සෙගේ ජීවිතේට කොහොමද බලපාන්නේ? කියවීමේ තියෙන වැදගත්කම මොකද්ද? මොකද මේ සාහිත්‍ය කලාව කන්නද කියලා අහපු රාජ්‍ය නායකයෝ ඉන්න රටක මම හිතන්නේ මේ ප්‍රශ්නයක් එක්කකොට කමක් නැහැ කියලා මට හිතෙනවා. ඔව්. ඇත්තටම කියවීම තමයි මේ තත්ත්වයට ගොඩනැගීමට හේතු වුණේ. කුඩා කාලේ ඉඳලම කියවීමේ ආසාව තිබුණා. මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම අපිට කියවන්න උගාක් පොත්පත් තිබුණේ නැහැ ඒ කාලේ. නමුත් ඒ කාලවල ඉඳලාම කියෙව්වා. කියවීම පුරුද්දක් වුණා. ඒ පුරුද්දක් වෙන්න මුල් වුණෙත් මුල් ඉස්කෝලෙන් කියවන්න ලැබුණු පොත්පත්වල මේ ලැබුණු සමහර චරිතත් එක්ක කියවීමේ ආශාව එන්න දියුණුවා. එතකොට පොත්පත් තියෙන තැන් හොයාගෙන යන්නේ. ඒ කාලේ මාතර පුස්තකාලයක් තිබුණේ නැහැ. පෞද්ගලික පුස්තකාල කීපයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂයට පුස්තකාලයක් තිබුණා පොඩි එකක්. මාතර හරිශ්චන්ද්‍ර පුස්තකාලය තමයි පොදුවේ තිබුණු හොඳ පුස්තකාලයකට තිබුණේ. විශාල පොත් ගන්න. ওই පුස්තකාලයේ පොත් ඉවර වෙන තුරුත් මම කියවලා තියෙනවා. ඉතින් පොත් 400කට නැත්තම් එහෙම ගානකට වැඩි තිබුණේ නැහැ.
එයරෙන පඹරන පන්සලේ අපේ ළමා සමාජයක් තිබුණා. පන්සලේ පුස්තකාලයක් තිබුණා. ඒකෙන් තමයි අමාවතුර බුත්සරණ වැනි පොත්පත් ඒ කාලේ කුමාරතුංග මුන්දාසගේ පොත්පත් කියවන්න පුරුදු වුණා. ඉතින් මේ මුලින්ම තිබිච්ච මේ නැඹුරුවත් මේ එක පොත්පත් කියවීම ආසාව ඇති වුණා. හත්වෙනි පන්තියේදී හත්වෙනි පන්තියේ ඉගෙන ගන්න කාලේදී අපි හැමදාම වැල්ලට එනවා. අපේ ගෙදර තියෙන වැල්ලට කිට්ටුවමයි. ඒකට ගමේ ඉන්න අය ඒ තරුණ අය ඔක්කොම වැල්ලට එනවා. ඒ කාලේ පිටින් ආපු තරුණයෙක් හිටියා උගත් තරුණෙක්. ඒ සෙන්ට් තෝමස් එකේ ඉගෙන ගන්න කාලෙදී ජ්‍යෙෂ්ඨ පන්තිය වගේ එක ඉගෙන ගත්තේ. එයා ගෙනාව සිංහල ජාතිය කියලා පත්තරයක් ඒ කාලේ. ඒකේ අර කතාන්තර පළ වෙනවා. ශිෂ්‍ය ළමයින්ට වෙනම පිටුවක් තියෙනවා. තව ලිපි තියෙනවා. ඒ කාලේ අපි කියුවේ නෑ ඒ ඔක්කොම ලිපි. අරම කියවුවා. ඒකේ රසවත් කතන්දර තියෙනවා. ඒක නිසා මම හැම සතියෙම සෙනසුරාදාට ගිහිල්ලා ඒ පත්තරේ මිලදී ගන්නවා. අරගෙන දිගටම ඒ සිසු ඒක කියවලා ඒ කාලෙම පුරුදු වුණා ඉස්කෝලේ යන කාලෙම. මේ 7 වෙනි පන්තියේ ඉඳලම පුරුදු වුණා පොඩි පොඩි කවි ලියලා අර ශිෂ්‍ය පිටුවට යවන්න. සිසු විනෝද කියලා ඒ පිටුවේ නම. ඒකේ පළ වුණා. එකක් දෙකක් පළ වුණා මට හරි සන්තෝෂයි. දිගටම ලිව්වා. ඊට පස්සේ ලංකාවේ මට හොයාගන්න පුළුවන් තිබුණු පත්තර හැම එකටම මම ලිව්වා. ඊට 50 තමයි ඔය ලංකාදීප පළ වුණේ. ඒකේ ලපටි පෙළ ඊළඟට පෙරමුණ කියලා ඒ කාලේ පත්තර තියෙන එක UNP එකක් ඒ කාලේ අපි දන්නේ නැහැ. නමුත් අපිට ලියන්න පුළුවන් පිටුවක් තිබුණා ඒකේ. ඒක සියරට පත්තරේ UNP බයික ඒකටත් ලිව්වා. මේ ඒ ශිෂ්‍ය කාලේ. ඔය ඕවට ළමෙක් හැටියට ලියන්න පුරුදු වීමත් එක්ක තමයි මේ ලිවීමේ කියවීමේ දෙකටම කියවන්න ඕනේ. ඒකත් එක්ක සිංහල භාෂාව හොඳට කියවුවා. පස්සේදී ඔය ඉංග්‍රීසි ඉවර වුණාට පස්සේ පොතපත කියවන්න පුළුවන් වුණේ මට හුඟක් පිහිට වුණේ ඉංග්‍රීසි ඉගෙනීම. ඒකෙන් හුඟක් ඉංග්‍රීසි පොතපත කියවන්න නැඹුරුව ඇති වුණා. ඒ නැඹුරුවේදී මට මුලින්ම කියවීමට සුදුසු ඉතාම හොඳ පොත්පත් ලැබුණේ අනුරාධපුර පුස්තකාලේ. මම ගුරුවරයෙක් වෙලා ඒ ගියාට පස්සේ අනුරාධපුර මහජන පුස්තකාලය. නෑ ඒ කාලේ මහජන පුස්තකාලය තමයි ඒක. ඒක සංරක්ෂණ මණ්ඩලයේ පොදු පුස්තකාලය. ඒක පොදුවේ මහජනයාට තිබුණා. අර ටිකට් දීලා මේකට ඒකේ ඉතාම වටිනා පොත් තිබුණා. එතකොට මට කලීල් ජිබ්‍රාන් පළමුවෙන්ම හමු වුණේ ඒ පුස්තකාලේ. ඊළඟට ක්‍රිෂ්ණමූර්තිගේ පොත්පත් ඒ පුස්තකාලෙන් තමයි හම්බ වුනේ. ඉතින් ඒගොල්ල ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන පොත්පත් ඒ කියුවා. ඊළඟට මට මතකයි අර මහ විශාල පොත මම ඒ පොත් තුනම පුස්තකාලයට පරිත්‍යාග කරා. මේ පරණ විතානගේ මේ සීගිරි ගී පොත් තුන. සීගිරි ගී 800 ගානක් තියෙනවා. සීගිරි ග්‍රැෆිටි කියලා තුමා සීගිරි ග්‍රැෆිටි කියලා කල කරපු පොත. ඔව් සීගිරි ග්‍රැෆිටි කියලා. ඒ පොත් තුනක් තියෙනවා වොලියම්ස් තුනක්. ඒ වොලියම්ස් තුනම පස්සේ කාලෙක මම ගත්තේ. නමුත් ඒ පුස්තකාලයෙන් තමයි ඒව කියෙව්වේ. ඒව කියවම මට 아무තු මේ හැඟීමක් ඇති වුණා. ඇත්තෙන්ම මේ කොයිතරම් ගැඹුරු දේවල් මේ පොත්පත් එක්ක කියවීමත් එක්ක අපට මේ තියෙනවද. අපි සොයන අපි ගෙදර ඉඳගෙන ගෙදර හුඟා පොඩි එකක් වුණත් කාමරේ පොඩි එකක් වුණත් මහා විශාල ලෝකයක අපට සැරිසරන්න පුළුවන් අර පොත්පත් කියවීමත් එක්ක. විශේෂයෙන් කලීල් ජිබ්‍රාන් ලෙබනන් නුවරදි කරන අරගලේ ඒකේ පීඩනයට එරෙහිව එයා ලියන හැටි අරව මේ ඔක්කොම එයාගේ පොතින් දැනෙනවා. ක්‍රිෂ්ණමූර්ති මානසිකව මිනිස්සු මනසින් කොයිතරම් හිර වෙලා ඉන්නවද ඒකෙන් නිදහස් වෙන හැටි ගැන එයාගේ පොත්පත්. ඉතින් ඒ පොත්පත්වල දැන් මේ ක්‍රිෂ්ණමූර්තිගේ තියෙනවා මේ education and the significance of life කියලා පිටු 100ක විතර පොඩි පොතක් හරිම වටිනවා.
ගුරුවරයෙක් හැටියට ඉගෙන ගන්න තියෙන හොඳම දේවල් ඒකේ තියෙනවා. මම ඒක කියවලා තමයි ගුරුවරයෙක් හැටියට හුඟක් මේ කරුණු හදාරියේ. ඉගෙන ගන්න පුරුදු වුණේ. එතකොට ඒ පුස්තකාලේදී තමයි ඒව ලැබුණේ. ඒ වෙනත් තව පොත් හුඟක් තිබුණා. ඒ ශාස්ත්‍රීය පොතපත හුඟක් කියවන්න පුරුදු වුණා. ඒ පුරුදු වෙලා ඔය අතරේදී ඔබ අර සඳහන් කර විද්‍යාව ගැන ඒ කාලේ ඉඳලම විද්‍යාවට බොහොම කැමතියි. මේ ඒක පුරුදු වුණේ ලංකාවේ ආචාර්ය අධිකාරම් ලියන ලිපි නිසා. E.W. අධිකාරම් එතුමා මේ පත්තරවලට දෙව්වා ඒ කාලේ ඔය පුද පූජා සහ වෙනත් ලිපි අරෝමේව ඒ කියන එයාගේ චින්තනය ඒ හරි හොඳ ලිපි. ඒ ඇරෙන්නේ විද්‍යාව සාමාන්‍ය විද්‍යාව පොත් පෙළකුත් ලිව්වා. ඒ පොත් පෙළක් හදාරන්න වුණා දිගටම. එතකොට ඔය එකම ඒ කාලේ සිංහලෙන් විද්‍යා පොත් තිබුණේ නැහැ. ඒ කාලේ තමයි පටන් ගත්තේ සිංහලෙන් පළ වෙන්න. ඉතින් විද්‍යා පොත්පත් ඊට පස්සේ ඉංග්‍රීසියෙන් අර මේ උගා විද්‍යාවට මම හුඟක් ලැබි. ඒ හොඳම විෂය හැටියට තමයි ඒක කරේ. මොකද විද්‍යානුකූල විෂයන් තියෙන ඒවා කියවන්න දිගටම කියවුවා. ඒ අරෙන්න අර අවසාන ගුරු විභාගයට මම විද්‍යාව සමත් වුණේ තනියමම ඉගෙනගෙන. ඒ වගේම තමයි දැන් මේ ඒක තව අපි කරගෙන යද්දි මට මතක් වුණා පුස්තකාලයක් කියන ඔබතුමා සිහිපත් කරපු නිසා ඔබතුමාගේ විශාල කෞතුක පොත් එකතු වුණා. පොත් 1000කට අධික ප්‍රමාණයක් ඊටත් වැඩි 2000කට අසන්න ප්‍රමාණයක් 3000ක් වගේ 3000කට අසන්න ප්‍රමාණයක්. ඒතර මේ විශාල පුස්තකාලය මේ පොතම පරිත්‍යාග කරන්න තීරණය කරනවා ජාතික ජනබලවේගයේ උදෙසා. ඇයි එක්කම තමන්ගේ පුස්තකාලය කෞතුක එකතුවා. ඒකතුව මේ පොදු භාවිතය උදෙසා. ඒ විදිහට දෙන්න එකපාරට කෙනෙකුට මට හිතුනේ ඇයි? කාලේ තිස්සේ තිබ්බ දාසක් දෙක. ඒක කලක් ඉඳලා එහෙම තිබුණේ නැහැ. මේ කාලේදී මේ අය ගැන මම එතකොට මං කිව්වේ අර 70 මට පළවෙනි පාඩම දුන්නා කියලා. ඒ කාලේ ඉඳලාම ඔය ගැන මේ අදහස් තිබුණා. ඒගොල්ලන්ට විරසක වෙන්න හේතු වුණේ අර ජාතිවාදයේ පිළිබඳ අදහසුත් ප්‍රචණ්ඩභාවයේ පිළිබඳ ඒ තිබිච්ච නැඹුරුවත් ඒව නිසා තමයි මේ විරසකේ ඇති වුණේ. එතකොට මුල ඉඳලාම ඔය අධ්‍යයනයේ තිබුණේ මේ නමුත් පුස්තකාලය පරිත්‍යාග කිරීමට මම හිතුවේ එක්තරා මූල ධර්මයක් අනුව හිතලා. නැතුව ඒක තවමත් ඒක කිසිසේත් වෙනස් වෙලා නැහැ. මූල ධර්මය මේකයි. දැන් ඒගොල්ලෝ දේශපාලන ව්‍යාපාරයක් හැටියට කරා. දැන් මටත් අත්දැකීම් තියෙනවා. මම දේශපාලන ව්‍යාපාරයක හිටියා. දිගටම ඒවා ලිව්වා. මේ දේශපාලන ව්‍යාපාරය මෙහෙම කරගෙන යනකොට මේ දේශපාලන ව්‍යාපාරය දිගට කරනකොට සහ එකම අදහස එකම පොත්පත් පරිහරණය කරලා පුළුල් නොවි හැමදාම ඒ පොතම කියවමින් හැමදාම ඒ දේවල් එකම ජීවත් වෙමින් ඉඳලා අදහස් ප්‍රකාශ කරනකොට ඒගොල්ලෝ ප්‍රකාශ කරන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ. හුදු මනෝමූලික නැත්නම් මානසික ව්‍යායාමයක් පමණක් ඒක තියෙන්නේ. ඊටාම හොඳ දේවල් කියනවා. නමුත් ඒ හොඳ දේවල් භාවිත වෙන විදියක් නැහැ. ඒක තමයි අපිට මේ වාමාංශික පක්ෂ එක්ක තිබුණු විරසකය. එතකොට අර මුල් කාලේ ජනතා විමුක්ති පෙරමුණ වාක් තරුණ පිරිසක් සංවිධානය කරයි කිව්වම බෙහෙවින්ම ප්‍රායෝගික වැඩක් ඒක. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මක්නිසාද මෙන්න මූලධර්මයේ එන තැන මෙතනයි. ඒක තමයි දැන් අපේ අදහස් වෙනස් වෙන්නේ. එකක් අපේ හිතෙන් ඇති වෙන හිතවිලි හිත තුළම ගැටෙනවා. ඒ ගැටෙන්න මොකක් හරි අදහස් දෙකක් තියෙනවා. ඒ අදහස් දෙකේම පුළුල් අදහස් අපේ තුල තියෙනවා. ඒ අදහස් දෙකම ගැටෙනවා. ගැටිලා එක අදහසක් ජය ගන්නවා ඒක. ඊළඟට මේ අදහස ඒ ජයගත් අදහස අපි තනියම ඒක තියාගෙන ඉන්නේ නැහැ. ඒක අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඒක පක්ෂ සංවිධානයක් තියෙනවා නම් සංවිධානය තුල ඒක යනවා. එහෙම නැත්නම්
මාධ්‍ය මගින් ඔක ප්‍රකාශ කරමින් වෙනස් සංවිධානවලදී අනිත් අය ඒකට එකතු කරගන්න. එතකොට තනියම වෙනස් වෙනවා සමූහයක් වශයෙන් වෙනස් වෙනවා කියන දෙකම එනවා. මේ සාමූහික වෙනස් වීම ඊටාම වැදගත්. මොකක්නිසාද? දැන් තනියම අපේ හිත තුළ මේ වුණාට මේ සමාජය වෙනස් වෙන්නේ නැහැ. සාමූහිකව ඒක ඇති කරොත් තමයි සමාජය වෙනස් වෙන්නේ. මොකද සමූහයට බයයි. සමූහයට කන් දෙන්න. අනිත් එක සමාජයේ සමූහය වැඩි වුණු ගමන් බහුතරය වුණු ගමන්ම සමාජයේ ඉබේම ඉඩ දෙනවා ඒ සමාජය වෙනස් කිරීමට ඒ සමූහයට. ඔන්න ඔය ප්‍රායෝගික මූලධර්මය මේ කාලයේදී මේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇති කරා. ඕනම පක්ෂයකට දීර්ඝ අවුරුදු 100ක් වුණත් මාක්ස්වාදය ගැන කී එන්න පුළුවන් මොකුත් වෙනසක් නොකර සමාජය. වෙන දර්ශනයක් ගැන වුණත් එහෙම කර එන්න පුළුවන්. එතකොට මේගොල්ලා එහෙම නෙවෙයි මේ අය කල්පනා කර මේකට වෙන තව ඉන්නව මේ අපට එකතු විය යුතු එහෙත් එකතු වෙන්නේ නැති විශාල පිරිසක් පිට. මේ පිරිස එකතු වුණොත් තමයි මේක වෙනස් කරන්න පුළුවන්. එතකොට ඡන්ද බලය කියන එක රටේ දියුණු වෙලා ඇවිල්ලා අපේ රටේ 31 ඉඳලානේ යා ඡන්ද බලයෙන් වෙනසක් කරන්නේ නැහැ. ඡන්ද බලයෙන් කරන්නේ ප්‍රමාණාත්මක වෙනසක් විතරයි. ඒ කියන්නේ විශාල සංඛ්‍යාවක් ඡන්ද දීලා අර හොරු තක්කඩි ටිකක් බලයටපත් කරනවා. එතකොට ඒ හොරු තක්කඩින්ට ප්‍රමාණාත්මක වෙනසක් තියෙනවා. ඒ වැඩි දිනෙක කැමති වෙලානේ. නමුත් මේගොල්ල කරේ ඒගොල්ල ගුණාත්මක භාවය Taman තුලම වර්ධනය කරනවා. ඒ වර්ධනය කිරීමේ බාහිර පෙනුම තමයි වංචාව, දූෂණය, නාස්තිය, හොරකම. ඒ වයින් අපි මිදෙන්න ඕන. අපි මහජනයාට යහපත් දේ කරන්න ඕන. එතකොට අංශ දෙකකින් ඕනම මිනිසෙක් හිතන්න ඕන දෙයක් තියෙනවා. මම මේ හිතන දේ, මම මේ කියන දේ, මම මේ කරන දේ මනුෂ්‍ය වර්ගයාගේ යහපතට හේතු වෙනවා. ඕක තමයි මිනුම් දණ්ඩ. ඕනම කෙනෙක් මිනුම් දණ්ඩ, යහපත් මිනුම් දණ්ඩ, ඒක මනුෂ්‍ය වර්ගයාගේ යහපතට හේතු වෙනවා නම් ඒක කළ යුතුයි. අන්න ඒ මූල ධර්මය මේගොල්ලා පොදු මහජනයාත් එක්ක විවෘත කර මහජනයාට එකතු වෙලා මේක කරමුද. මෙන්න මේ හොරකමින් දර මේවයින් ඒ ඇරෙන්න හොරකම, වංචාව, දූෂණය කියන එක Taman තුලින් ඉවත් කරා. එතකොට ඒගොල්ලෝ ප්‍රායෝගිකව පුරුදුද ඒකට. ඒ පුරුද්ද ලැබුවා. ඒ පුරුද්ද ලැබලා පොදු මහජනතාවට ඉඩ සැලසුවා මේ වෙනස කිරීමට සහභාගී වෙන්න කියලා. අන්න ඒක තමයි මූල ධර්මය මං කැමති වුණේ. ඒ මූල ධර්මයට ගරු කිරීමක් වශයෙන් තමයි පුස්තකාලය පරිත්‍යාග කරේ. ඔබතුමා ඒක කරද්දි මට මතක් වෙනවා ඔබතුමා වගේමයි මේ ධර්මශ්‍රී බණ්ඩාරනායකයා. තමයි අපේ පුස්තකාලයේ කිව්ව සම්බන්ධයෙන් තම මේ ඔය ඉස්සරහලාම එයා තමයි හැදුවේ චිත්‍රපටයක් හදන්නේ. සාහිකෙන් නිරන්තරයෙන් අදහස් දක්වපු කෙනෙක්. සහ ඒ සම්බන්ධයෙන් අරගෙන කරපු එහෙම පුදුලෙක් මට මතකයි එතුමගේ පෞද්ගලික පොත් එකතුවත් ගිය අවුරුද්දේ. මේ වර්ෂයේ මේ ජනවාරි මාසේ ජාතික තයිපොංගල් සමරුවට සමගාමීව යාපනයේ මහජන පුස්තකාලය පරිත්‍යාග කරා. ඔව්. අපිට අවස්ථාව සම්බන්ධ වුණා අපේ හිතම සහෝදරයා මත්තුමා සම්බන්ධ වුණා. එතකොට මේ දැන් අපි ක්‍රමයෙන් වැඩසටහනේ අවසානයේ ප්‍රාරම්භ කරනවා. අවසාන වශයෙන් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ ආධුනික ලේඛකයෙක් දැනට නිර්මාණකරණයට යොමු වෙන ආසාවෙන් ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් දැන් තව මතයක් ඉන්නේ තියෙනවා 2000න් පස්සේ පළපුර. අලුත් ජෙනරේෂන් එක පොත් කියවන්නේ නැහැ. එහෙම දහසකුත් ඉතියේ එක් ප්‍රජාවක් අතර තියෙනවා. කොහොම හරි දැන් ඔබතුමා මෙතන ඔබතුමාගේ අවකාශයක් ඇතුළේ ජීවත් වුණාට නිරන්තරයෙන් සමාජ මාධ්‍යත් එක්ක එහෙම නැත්නම් අන්තර්ජාලයත් එක්ක මුහුණෙමින් ඉන්න කෙනෙක්. එතකොට ඔබතුමා කොහොමද දකින්නේ මේ තත්ත්වය සහ අලුත් නිර්මාණකරණයට එන්න කෙනෙක්? එන ආධුනිකයෙක්ට මොනවද අදහසක්ද ඔබතුමා? මොනවගේ යෝජනාවක්ද? මොනවගේ උපදේශයක්ද තියෙන්නේ? ඒගොල්ලන්ට ඉතින් කියවන්න පුරුදු වෙන්න කියලා කියන්න අපට දැනට මේ එම කිව්වට කෙරෙන්නේ නැහැ.
මේ නව තාක්ෂණ දියුණුවත් එක්ක ඒගොල්ලෝ තාක්ෂණයේ ඉන්න ඕන. ඒ තාක්ෂණයේ ඉඳලා අඩු ගානේ ඒ කියවන්නේ නැත්නම් ඒකෙන්වත් දැනගන්න පුළුවන් ඒ පොතපතේ තියෙන දේ. කවදාවත් ඒ අතීතයේ වැනි ලේඛකයෝ නැත්නම් විද්‍යාඥයෝ ඒගොල්ල කියන කරන දේවල් මේ ග්‍රන්ථගත වෙලා එහෙම නැත්නම් මොනවා හරි ද්‍රව්‍යගත වෙලා විද්‍යාවේ නම් නැත්නම් AI තාක්ෂණයගත වෙලා කොහොම ඒව ඇති කරගත්තොත් අන්න ඒව හරි අධ්‍යයනය කරනවා. මේ අධ්‍යයනය තමයි වැදගත්. තමන් අධ්‍යයනයක් කරන්නේ නම් ඒ තමන් කරන වැඩවලට උදව් වෙන්නනේ අධ්‍යයනය කරන්නේ. තමන් කරන වැඩ මොනවද? එතකොට කරන වැඩ නම් නැවතත් අර ඉස්සර වෙලා මම කිව්වා වගේ හිතන දේ කරන දේ මේ සමන් සහභාගී වෙන දේ මේ සියල්ලම සාමූහිකව සහභාගී වීම තමයි ඊටම වැදගත්. මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස හේතු වෙන දෙයක්. මම කතා කරන දේ, මම හිතන දේ, මම කරන දේ. තමාගේත් අනුන්ගේත් යහපත හේතු වෙනවද කියන්නේ? අනුන්ගේ යහපත පිණිසද මේක හේතු වෙන්නේ. බුදුන් වහන්සේ පවා දේශනා කරනවා නේ ඔව්. ඒක අඩු ගානේ යහපත කියන එක මේ තමන්ගේ පවුලේ යහපත වුණත් ඒකත් වටිනවා. එතකොට ඒ යහපත පිණිසද ඒක වෙන්නේ ඒයින් පිට දෙයක් නැද්ද? ඒ යහපත පිණිස ඒක කරන වෙලාවේදී තමන්ට යුතුයකමක් ඇති වෙනවා. ඒකට අයහපත දෙයට එරෙහි වෙන්න ඕන අත්‍යවශ්‍යයි. එතකොට තමන්ට ওই දේවල් පිළිබඳව ගැඹුරු වැටහීමක් ලබා ගන්න අද පුළුවන් වෙන්නේ දැන් මේ තියෙන විද්‍යාවෙහි ඕක විද්‍යාවේ අන්තර්ගත වෙලා එනකොට තව කල් යාවි. AI තාක්ෂණයේ මුංගක් තව දියුණු වෙලා එනකොට. නමුත් දැන්ට තියෙන්නේ පොත්පත්වල තමයි. පොත්පත්වල සහ කලාකෘතිවල. එතකොට ඒවයි තියෙන දේ ඒ දේ වටහා ගන්න එක වරදක් නෙවෙයි. ඒ දේ වටහාගෙන පොතකින් හරි ඒකෙන් ඊට පස්සේ තමන්ගේ වෙනම කාර්යයක යෙදීමේ වරදක් නැහැ. එහෙම කරන්න. නමුත් අරක පරිශීලනය කිරීම ඊටම වැදගත් වෙනවා වටිනාම දේවල්. දැන් අද වුණත් මගෙන් අහුවොත් ඔබ කැමති ඊටම වටිනාම පොත මොකක්ද කියලා මම නිසකවම උත්තර දෙන්නේ කොමියුනිස්ට් ප්‍රකාශනය. ඒ තරම් මනුෂ්‍ය වර්ගයාට මඟ පෙන්වන කෘතියක් සහ කෘතියක් මම හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ කියන්නේ 1848 කොමියුනිස්ට් ප්‍රකාශනය වෙන්නේ. එදා ඉඳලා ලෝකෙ වෙනස් වුණා. එදා ඉඳන් ලෝකේ අපි අදටත් දැන් මේ පොත ගැන කතා කරන්නේ අවුරුදු 200 300කට අධික කාලයක් තිස්සේ ප්‍රකාශනය පැවතිච්ච නිසා. කරපු නිසා. ඉතින් ඒ නිසා අන්න ඒ වැනි මේ දේවල් ඒ වැනි තමන්ගේ විෂයට අදාළ ඒවට අමතරව අර කාරණේ තියෙන්න ඕන තමන් අනිත් අතට ඒ තමන් කරන දේ ඊටාම මොනවා හරි දෙයක් රැකියාවක් වුණා. ඊටාම නිවැරදිව හරියට කරන එක තමයි මනුෂ්‍ය වර්ගයාට යහපතක් වෙන්නේ. ඒක නිසා ඒක හරියටම කරන එක ප්‍රසිද්ධ වෙනවද? ගාක් මිනිස්සු ඒක හරියට කරනවා කියලා වටහා ගන්නවද කියන එක හිතන්න ඕනේ නැහැ. ඒක කවුරු තේරුම් ගත්තත් නැතත් කමන්නේ. මම එහෙමයි. මම ඒක හරියට කරනවා මොකද මට ඒක වෙන්න ඕන නිසා. කන්තෝරුවකින් කඩදාසියක් හොරකම් කරගෙන එන්න හිතුනොත් එහෙමනේ අපේ සිරිත ඒ හොරකම හොඳ නෑ කියලා කිව්වොත් අනේ ඔය ධනපතියන්ගේ ඔය තැන් වලින් ඔය හොරකම් කරාට කමක් නෑ කියලා ඔහොම කියනවා. එහෙම නෙවෙයි. ඒ හොරකම කරන එක නෙවෙයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ Tamange හොර හිත තියනවද නැද්ද කියලා. ඒකෙන් මිදෙන්න ඕන. අන්න ඒකෙන් මිදෙන එක මේ ජනතා විමුක්ති පෙරමුණ මේ මෑතකදී පටන් ගත්තා. පටන් අරගෙන තමයි ජනතාවට විවෘත වුනේ. එතකොට ඔය විවෘත වීම මං හිතන්නේ නැහැ කවදාවත් ආපහු යනවා කියලා. ආපහු යන්නේ නැහැ. ආපහු යන්න විදියක් නැහැ. මොකද මිනිස්සු හිතන්නේ නැහැ එහෙම ආපහු යන්න. අපි නරක මිනිස්සු වෙන්න ඕන කියලා හිතන්නේ නැහැ. හොඳ මිනිස්සු වෙන්න ඕනේ කියලා නරක මිනිස්සු වෙලා ඉන්නවා. එහෙත්
හොඳ මිනිහෙක් වෙලා ඊට පස්සේ මම දැන් නරක මිනිහෙක් වෙන්න ඕන කියලා හිතන්නේ. ආපහු යන්නේ නැහැ ඒ නිසා. ඒ ආපහු නොයන ගමන තමයි අද මේ ඇවිල්ලා තියෙන්නේ. මේ විපක්ෂයට වටහා ගන්න බැරි තැනත් උතන. විපක්ෂය දියුණු වෙන්න නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අර මෙතෙක් මේගොල්ලෝ අභ්‍යාස කරපු දේවල් ඔක්කොම තමන් අභ්‍යාස කරන්න ඕන. ඒ කියන්නේ හොරකම, වංචාව, දූෂණ ඒවායින් මිදිලා ඒවා ප්‍රායෝගිකව භාවිත කරලා පෙන්වන්න ඕන. එතනදී භාවිත කරලා ඇවිල්ලා මේගොල්ලන්ට සම වෙන්න ඕන. මේගොල්ලන්ට සම වෙන්න මේ ආයත හරි අමාරුයි. කරන්න බෑ ඒගොල්ලන්ට. නමුත් එහෙම තමයි මාර්ගය තියෙන්නේ. සම වෙලා ඇවිල්ලා මේගොල්ල කරන දේ ඊට වැඩිය හොඳට කරන්නේ මෙහෙමයි කියලා කිව්වතනදී ඔන්න මේගොල්ල දියුණු වෙයි. මේගොල්ලට ඒක කරන්න බෑ කවදාවත්. ඒක නිසා මේ තියෙන කාලේදී කවදාවත් මේ වර්තමානයේදී මේක ආපහු යන එක ටිකක් යයි. වරින් වර කොයි ගියත් ආපහු එනවා මේ තැනට. ඒක නිසා මේ තැන දැන් අද ඉන්නේ මේ දේශපාලන පක්ෂය ඇත්තම ජනතා නැත්තම් මේ ආණ්ඩුවටත් වැඩිය ඉස්සරහින් ඉන්නේ ජනතාව. ඒ කියන්නේ ජනතාව ඉන්නවා ඔව් මේ හොර මරකම් මේවා වෙන්න ඕනේ අපිට මේ ආපත සිද්ධ වෙනවා මේක මේ වෙන්න ඕන කියලා මිනිස්සු හැරෙන්නේ අර පැත්ත. මිනිස්සු හැරෙන්නේ මේ පැත්ත. වරින් වර පොඩි හැලහැප්පීම් ඇති වෙයි. නමුත් අර දේ වෙන්නේ නැහැ. ඒ දේ වෙන්න මේ ඉතිහාසයේ ඉඩ දෙන්නේ නැහැ. ඉතිහාසයේ මනුෂ්‍ය වර්ගය වර්ධනය වෙමින් එන්නේ. ඒ වර්ධනය වුණාට පස්සේ ආපහු යන්නේ නැහැ ඒක. අන්න ඒ තැන තමයි මේ වර්තමාන ඉතිහාසයේ ඊටාම මේ දියුණුම ලස්සනම තැන. මේක ආපහු යන්නේ නැති තැන. කලින් තිබුණේව ආපහු යනවා ඔක්කොම. ඒ කියන්නේ හොර මරකම් ඒව එපා කියලා ආපහු යනවා. ඇවිල්ලා නේ මෙතෙන්ට ආවේ. ඒක නිසා මේ වර්තමාන ආපදාවත් එක්ක රට ගොඩනැගෙන විදිය නිසා මම හිතන්නේ අනාගතයේදී දැන් මේ අපි අද මේ කතා කරන එකේදී දකින්න දෙයක් තියෙනවා. අනාගතයේදී ලංකාවේ දේශපාලනය, ලංකාවේ මිනිස්සු ලෝකේ ඊටාම පිළිගන්න තත්ත්වයටපත් වෙනවා කියලා මට විශාල විශ්වාසයක් තියෙනවා. මොකද මේ තත්ත්වය ආපහු යන්නේ නැති නිසා. අනාගතයේදී ආදර්ශයට ගනී ලෝකයා විසින්. ලෝකයා බොහෝම සතුටටපත් වෙයි මේ සමාජය ගැන. මේක මෙහෙම සමාජයක් බවට පරිවර්තනය කළා නේද කියලා. එතකොට ඒගොල්ලෝ හිතයි තව අවුරුදු 20කින් 25න් අපි ඒ කාලේ නැති වෙයි. නමුත් ඒ යුගයකට තමයි මේ එන්නේ. ඒක ඉතිහාසයේ ඊටාම වැදගත් පරිවර්තනයක් බවට පත් වෙනවා. මේක පරිවර්තක සාධකයක්. ලංකාවේ අද සිද්ධ වෙන්නේ. මේ පරිවර්තක කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ. පළමුවෙන්ම මේ ආසියාවේ රටවල් වලට මේක ලොකු අත්දැකීමක්. මේකේ යම් දේවල් මේගොල්ලෝ අනුගමනය කරන්නේ. ඇත්තෙන්ම මේ මුල්ම දේ අනුගමනය කරා බංගලාදේශයයි නේපාලයයි. බංගලාදේශයේ තරගල කරලා එළෙව්වනේ. ඊළඟට නේපාලෙත් එන්නේ. ඒ මුල්ම දේ ඊට වැඩි දේ තමයි මේ මනුෂ්‍ය ගතිගුණ වෙනස් කිරීම. ඒ තමයි සටන. දැන් සටන මේ ජාතිවාදී සටන විතරක් නෙවෙයි. ඊටාම ගැඹුරු දරුණුම සටන තියෙන්නේ මේ මනුෂ්‍ය වර්ගයාගේ මනුෂ්‍යත්වය රැක ගැනීමේ සටන. ඒ වගේම තමයි දැන් තව එක දෙයක් කතා කරන්න අවශ්‍යයි. ඒක තමයි ඔබතුමාගේ පොත. සල්පත් කරලා කියන ඔබතුමාගේ අලුත්ම පොතකුත් මේ වෙනකොට සරසවි ප්‍රකාශනයක් විදිහට ඉදක්වලා තියෙන සතියකට ආසන්න කාලයක් මම හිතන්නේ. ඒ වගේම තමයි තවත් කෘතීන් කිහිපයක් සම්පාදනය කරමින් පවත්වනවා විය යුතුයි. ඔව් දැන් කෙටි කතාව. අන්තිම ප්‍රකාශනයක් අපිට අලුතින්ම ප්‍රකාශනයක් අපිට කෘතිය. කියන පොඩ්ඩක් කතා කරමු. ඒ පොතේ නම මම දුන්නේ මේ බොරැල්ලේ සිට ගාලු මුවදොරට කියන කෙටි කතාවේ නම. ඒ බොරැල්ලේ මම එදා හිටියා. ඒ දැකපු දේ මගේ හිත හරිය කම්පා කරපු සිද්ධියක් ඒක. එතකොට ඒකේ කෙටි කතාවක් තියෙන්නේ ඒ කෙටි කතාවෙන් මම අදහස් කරේ මේ පවුලක මේ පොලිසියේ ඉන්නවා, හමුදාවේ ඉන්නවා. ඒගොල්ලෝ හන්දියේ බලාගෙන ඉන්නවා.
තැන් වලට එහාට මෙහාට සැරිසරමින් ඉන්නවා. අර මිනිස්සු අර දෙමළ ගෙදර වල තිබිච්ච බඩු අරගෙන යනවා. මේ ගැමියෝ මිනිස්සු එක පවුලක අය මේ පවුල පිරිමි අය කියලා හිතිය හැකි මිනිස්සයා ටීවී එකක් කරගහගෙන යනවා. දෙමළ ගෙදරක තිබිච්ච ටීවී අර මේ අම්මා කියලා හිතපු එකේනා බෙඩ් ෂීට් එක මොනවද කොට්ට මෙට්ට ගොඩාක් දාගෙන ඒ පොට්ටනිය අරගෙන යන ඔළුවට තියලා. ඒගොල්ල දෙන්නත් එක්කම යනවා කුඩා දියණියක්. කුඩා ළමෙක්. ඒ දියණිය ගෙනිච්ච මොකක්ද දන්නවද? බෝනික්කේ. ළමයෙකුගේ බෝනික්කේ. මට ඒක දැක්කම දැඩි කම්පාවක් ඇති වුණා. මම කල්පනා කළා මේ බෝනික්කා දැන් මේ බෝනික්කා ගෙනිච්චම මේ ළමයා හරි සන්තෝෂ වෙනවා ඇති ඒ ගෙනියන ළමයා. නමුත් ඒක නැති වුණ ළමයා දුක් වෙනවා ඇති මගේ බෝනික්කා නැති වුණා. ඔය සිද්ධිය මම ගත්තා මේ බෝනික්කා නැති වෙච්ච ළමයා පස්සේ කාලෙක තරුණ අවදියට ඇවිල්ලා LTT එකට බැඳෙනවා. LTT එකේ ඉඳලා මේ බෝනික්කා ගෙනිච්ච ළමයා පස්සේ කාලෙක හමුදාවේ තන්තුරකට යන රස්සාවල් නැති නිසා මේගොල්ලෝ හමු වෙනවා පස්සේ කාලේ. මේගොල්ලෝ හමු වෙන්නේ ගාලු මොහොතේ. මේගොල්ලෝ කියනවා අනේ අපි මොකටද මේ සටන් කරේ? අපි ගාලු මොහොතෙන් උනේ අන්න ඒ සටන එකතු වෙන්නේ. ඒ තේමාව තමයි ඒකේ. ඒ කෙටි කතාවේ තියෙන ඒක. මම ඒ පොතට නම දුන්නේ හේතුව නිසා. ඒ ඇරෙන්න වෙන මේ ඒ කෙටි කතා පොත හුඟා ගුරුවරුන්ට වැදගත් වෙන ඒවා තමයි තියෙන්නේ. තව ඒකේ කෙටි කතා 14ක් තියෙනවා. උපමා කතා 14ක් තියෙනවා. දැන් තව පොතක් ලියාගෙන යනවා. ඔව් ඉතින් ඔබතුමාට අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න තව තමක් තියෙනවා වැඩසටහනේ. ඒකටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඉතාම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට අපිට මේ අවස්ථාවේදී මේ වැඩසටහනට ඔබතුමාගේ කාලය දෙන් කිරීම සම්බන්ධයෙන් සහ මම ඊයේ දවසේ මම ඔබතුමාට කතා කරේ. සහ ඔබතුමා සම්බන්ධ කරලා තින්නේ රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලයේ සභාපතිතුමා කමල් පෙරේරා සාහිත්‍ය වේදිකා. ඒතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබතුමාගේ සාහිත්‍ය ජීවිතය සාහිත්‍ය වල කටයුතු සර්වකාලීන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ සපිරි අනාගතයට සුවපතන අනාගතයකට ඔබතුමාට සුවපතුම් එක් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.